අපි මේ අයවැය ලේඛන සකස් කරනකොට අපිට පළාත් පාලන ආයතන තිබුණේ නැහැ. ඒ නිසා අපි අපේ නිලධාරී යාන්ත්‍රණය හරහා තමයි අපි සමහර යෝජනා ගෙන්න ගත්තේ. මොකද අයවැය ලේඛනේ මුදල් ටිකක් වෙන් ඕන. දැන් මොකද්ද වෙන්න ඕන? ගාල්ල නගර සභාවටම අයිති වැඩ ටිකක් තියෙනවා කරන්න. අක්මීමන ප්‍රාදේශ සභාවටම අනන්‍ය වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒවා කරන්න ඕන ඒගොල්ලෝ. කරන්න මොකද වෙන්න ඕන? ගාල්ල නගර සභාවට වැඩ ගොඩක් තියෙනවා කරන්න. මොකද්ද බලන්න ඕනකම තියෙන්නේ? අන්නේ වැඩ කිරීම සඳහා නගර සභාවට කොච්චර සල්ලි ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන්ද? ඉස්සරලා. අක්මීමන ප්‍රාදේශ සභාව බලන්න ඕන. ප්‍රාදේශ සභාවට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ටික කරන්න ප්‍රාදේශ සභාව කොච්චර ආදායමක් උපයා ගන්නවද? ප්‍රාදේශ සභාව නගර සභාව උපයා ගන්න මුදල් ප්‍රමාණය මදි නම් මොකද කරන්න ඕන? මෙන්න මේ ප්‍රාදේශ සභාවේ මේම යෝජනාවක් තියෙනවා. මේ ප්‍රාදේශ සභාවේ මේම අවශ්‍යතාවයක් තියෙනවා කියලා මධ්‍යම ආණ්ඩුවට යෝජනාව එන්න උන. ඒතර අපි බලනවා නගර සභාවේ මුදල් මේකට ප්‍රමාණවත් නැත්නම් මධ්‍යම ආණ්ඩුවෙන් ඒ සඳහා අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන අපි වෙන් කරනවා. එහෙම කරන්න තියෙන්නේ. අපි දන්නවා නියාගම වගේ ප්‍රාදේශ සභාවක ඈත නේද දුෂ්කරයි. විශාල ප්‍රාදේශ සභාවට ආදායමක් නැහැ. හැබැයි ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතේ පවත්වාගෙන යාම සඳහා විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. හැබැයි ප්‍රාදේශ සභාවේ ආදායම මදි. එහෙනම් මොකද කරන්න ඕන? ප්‍රාදේශ සභාවේ ආදායම නැහැ කියලා ඒ වැඩ ටික නොකර තියෙන්න බෑනේ. අන්නතර ප්‍රාදේශ සභාවෙන් යෝජනා ටිකක් එන්න ඕන හදලා මෙන්න මේ වැඩ ටික තියෙනවා අයවැය ලේඛනෙන් දාලා දෙන්න කියලා අපිට මේ අයවැය ලේඛන හදනකොට එහෙමම සාකච්ඡා කරන්න අපිට කාලෙ තිබුණෙත් නැහැ, ආයතන තිබුණෙත් නැහැ. හැබැයි අපි දැන්ටම දැනුම් දීලා තියෙනවා. අපි 2026 අයවැය ලේඛනට යෝජනා මේ ජූනි මාසෙ ඉඳන් ගන්නවා. ජූනි මාසෙ ඉඳන් ගන්නවා. අරගෙන අපි නොවැම්බර් වෙනකොට රට පුරා යෝජනා ටික සමාලෝචනය කරලා අයවැය ලේඛනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නොවැම්බර් වල. තව අයවැය ලේඛනයක් මාස 6කින් එනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනකම තියෙන්නේ? එහෙනම් අපිට වෙන්න ඕනකම තියෙන මෙන්න මේ ප්‍රාදේශ සභාව, නගර සභාව, මධ්‍යම ආණ්ඩුවෙන් කෙරෙන්න ඕන වැඩ ටික Tamanට අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕන. ඉල්ලනකොට අපිට ඉල්ලන කණ්ඩායමකට විශ්වාසයක් තියෙන්න ඕන. මේ අයථා වැඩකට නෙවෙයි ඉල්ලලා තියෙන්නේ. මේ කොන්ක්‍රීට් පාර ඉල්ලලා තියෙන්නේ Tamanගේ ගෙදරට කොන්ක්‍රීට් දාගන්න නෙවෙයි. එහෙමනේ සමහර වෙලාවට. මේ කොන්ක්‍රීට් පාර ඉල්ලලා තියෙන්නේ පාරට කොන්ක්‍රීට් ටිකයි, ගෙදරට ගොඩයි. එහෙම කට්ටිය නෙවෙයි. අපි එන යෝජනාවට විශ්වාසයක් තියෙන්න ඕන. එහෙනම් මොකද වෙන්න ඕන? මධ්‍යම ආණ්ඩුවේ මුදල් වෙන් වෙන්න නම් ප්‍රාදේශ සභාව, නගර සභාව විශ්වාස කරන කණ්ඩායමක් අතර බලය ලැබෙන්න ඕන. එහෙම නැත්නම් යෝජනාවක් ආවොත් අපි මොකද කරන්නේ? 10 සැරයක් විතර බලනවා. ඇයි? දන්නවනේ හිටපු කට්ටිය. බලන්න ඕනේ නැද්ද? ආණ්ඩුවේ තමුන්නාසලත් බලන්න ඕන. හිටපු කට්ටිය අපි දන්නවනේ. නේද? ඒක අපිට විශ්වාසයක් තියෙන්න එපා. නගර සභාවේ සල්ලි ටික පරිස්සම් කරලා ඒගොල්ලෝ නගර සභාව වැඩ ටික කරනවා. මදි සල්ලි ටික අපි යවනවා. ඒ ටිකත් පරිස්සම් කරලා වැඩ ටික කරනවා. ඒතර ඒකට ඕන මොකද්ද? එකට ගැට ගැහුණු යාන්ත්‍රණයක් ඕන. ප්‍රාදේශ සභාව මහා ආණ්ඩුව කෙරෙහි සැක හිතනවා. මහා ආණ්ඩුව ප්‍රාදේශ සභාව කෙරෙහි සැක හිතනවා. නගර සභාව කෙරෙහි මහා ආණ්ඩුව සැක හිතනවා. මහා ආණ්ඩුවට වැඩක් දෙන්නම් කියලා නගර සභාව සැලසුම් කරනවා. මුළුමනින්ම අරාජික වෙනවා. අපි මේ ජාතික වශයෙන් ගොඩක් වැඩ කරමින් තිබෙනවා. හැබැයි ජාතික වශයෙන් අපි අත්පත් කරගන්න ජයග්‍රහණ ගමට ගලාගෙන එන්න ඕන. කොහොමද ගමට ගලාගෙන එන්නේ? දැන්ට තියෙන නිලධාරී යාන්ත්‍රණ විතරයි එක ප්‍රමාණවත් නැහැ. ඒකට දේශපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි. දැනට මම කලින් කියපු යෝජනා ඔක්කොම උඩ යෝජනා. බැංකු පොලි අනුපාතිකය මොකද්ද? ඩොලරේ ස්ථාවර කිරීම නේද? අයවැහි ගිය සමනය කර ගැනීම, වැටු වැඩි කිරීම මේ ඔක්කොම ජාතික වැඩ. හැබැයි ගමට වැඩ ටික එන්න ඕන. ගමට වැඩ ටික එන්න නම් මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? ගමේ යාන්ත්‍රණයක් තියෙන්න ඕන. ගමේ යාන්ත්‍රණයක් තියෙන නම් ප්‍රාදේශ සභාව, නගර සභාව මධ්‍යම ආණ්ඩුවට, මහා ආණ්ඩුවට සමාන්තර ලෙස, මධ්‍යම ආණ්ඩුවට සමාන්තර ලෙස නගර සභාව, ප්‍රාදේශ සභාව හදන්න ඕන. වෙන කාටවත් දෙන්නේ මොකටද? මන් දන්නවා දෙන්නේ නැති බව, දීලා වැඩකුත් නැති බවක් දන්නවා ජනතාව. ඒත් මම අවධාරණය කරන්නේ මධ්‍යම ආණ්ඩුවට සමාන්තර, මධ්‍යම ආණ්ඩුවත් එක්ක එකට ඉන්න, මධ්‍යම ආණ්ඩුව සභාව කෙරෙහි සැක නොහිතන, සභාව මධ්‍යම ආණ්ඩුවට යටිකූට්ටු වැඩ නොකරන යාන්ත්‍රණ බවට පත් වෙන්න ඕන. එහෙම පත් වුණොත් මොකද වෙන්නේ? එහෙම පත් වුණොත් සිද්ධ වෙන දේ තමයි අරාජිකත්වයක් නිර්මාණය වෙනවා. එහෙනම්
රටේ අත්පත් කරගන්නා ජයග්‍රහණ ආර්ථික ජයග්‍රහණ ගමට ගලාගෙන එන්න නම් ඊට සමාන්තර ප්‍රාදේශ සභා නගර සභා ටික හදන්න ඕනකම තිබෙනවා. ඔය අපිට එරෙහි කණ්ඩායම් ඡන්ද ඉල්ලන්නේ දිනන්න නෙවෙයි. ඒගොල්ලොත් දන්නවා. ප්‍රාදේශ සභාවක් නගර සභාවක් ගන්න නෙවෙයි. ඒගොල්ලන්ට අවශ්‍යයි ඒගොල්ලන්ට එරෙහිව ක්‍රියාත්මක කළ දෙන පරීක්ෂණ යම් ප්‍රමාණයකට අඩපණ කරගන්න පුළුවන්ද ඡන්ද ටිකක් වැඩි කරගෙන. ඔච්චර ඕකට එන්නේ. හරිද? ටිකක් වැඩි කරගෙන නෑ. හරිද? පරීක්ෂණ ඉතා හොඳින් යනවා. සමහර අය ඡන්ද ඉල්ලන්නේම පරීක්ෂණ වලින් බේරෙන්න. ටීවී එක දිහා බලන් ඉන්නකො. වැඩියෙන්ම කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අය.